වගේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ඇවිත් ඉන්නේ ලස්සන ගෙදරක අසිරිය බලන්න. මේක පිහිටලා තියෙන මාතරේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 2ක් වගේ ඇතුළතින් මීගස් තැන්න පාරේ තමයි පිහිටලා තියෙන්නේ. අපි ගිහින් ඇතුළට ගිහින් බලමු මේ නිවස කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා. ඉදිරිපස. එතකොට මේ නිවස ගැන කතා කරොත් දෙමහල් නිවසක් විදිහට නිර්මාණය කරත් අපි සේවාදායකයාගේ ඉල්ලීම පරිදි දැනට අපි නිමා කරලා තියෙන්නේ මෙහි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක විතරයි. ඒ වගේම මේ නිවස නිර්මාණය කිරීමේදී මෙහි තිබ්බ භූමිය ගැනත් කතා කරන්න ඕනේ. සේවාදායකයා මේක ගන්නකොට තිබ්බේ පාර මට්ටමට වැඩිය අඩි 3ක් විතර පහළට බෑවුම් වෙන විදිහට. ඉතින් අපි තීරණය කරා පාර මට්ටමට වැඩිය අඩියක් විතර ගෙදර උස්සලා ඉදිකිරීම කරන්නත් පාර මට්ටමේ ඉඳලා ගෙදර ඉදිකිරීම කරොත් පාරේ එන වතුර නිවස ඇතුළට එන හින්දා පාර මට්ටමට වැඩිය අඩියක් විතර ගෙදර මේ උඩින් නිර්මාණය කරන්න. ඒතෙන්දී අපිට මුණ දෙන්න වුණා නිවස විතරක් අඩියක් විතර උඩින් ඉස්සුවාම දෙපැත්තට බෑවුම් වෙන ටික කොහොමද කරගන්නේ කියලා. ඒකින්ද අපි දෙපැත්තේ මායිම් තාප්ප අඩි 3ක් විතර කළුගල් බැම්මෙන් උඩට උස්සලා සමතලා විදිහට තමයි ඉස්සරහා මිදුල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ පර්චස් 9ක වගේ භූමි ප්‍රමාණයක ඉදිකිරීම කළා අවසන් කරපු මේ නිවස අපි එක් මායිමකට අරගෙන බ්ලයින්ඩ් වෝල් එකක් යොදමින් තමයි මේ නිවස නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙන් අපිට පහසු වුණා එක පැත්තක ඊට ප්‍රමාණයක් ඉතුරු කරගන්න. මේ තියෙන්නේ ඒ බ්ලයින්ඩ් වෝල් කරපු බිත්තිය. දැන් ඉන්නේ මේ නිවසේ වැරන්ඩා ඒරියා එකේ. මේ නිවස ඇතුළත ගැන කතා කරොත් මේ නිවස ඇතුළත බෙඩ්රූම්ස් දෙකක්, ඕපන් පැන්ට්‍රි එකක්, ඩයිනින් ඒරියා එකක් වගේම ස්මෝල් ලොබි ඒරියා එකක් තමයි තියෙන්නේ. එතකොට මේක ඕපන් කන්සෙප්ට් එකකට නිර්මාණය කරපු ගෙදරක්. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ඒ ටික ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. ලොබි ඒරියා එකේ ලොබි ඒරියා එකට ආවම අපිට ඕපන් පැන්ට්‍රි එක වගේම ඩයිනින් ඒරියා එකත් බලා ගන්න පුළුවන්. දැන් ඉන්නේ මේ නිවස ඇතුළේ තියෙන පැන්ට්‍රි ඒරියා එකේ ඕපන් විදිහට නිර්මාණය කරලා තියෙන මේ පැන්ට්‍රි ඒරියා එකේ ඉඳලා බලුවාම අපිට ලොබි ඒරියා එක වගේම ඩයිනින් ඒරියා එකත් බලා ගන්න පුළුවන්. පැන්ට්‍රිය ගැන කතා කරොත් මේකේ පැන්ට්‍රිය නිම කරලා තියෙන්නේ එකෝ බෝඩ් වලින්. Wave Beats Music. මේ තියෙන්නේ මේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එකේ බෙඩ්රූම් එක වගේම ඇටැච් බාත්රූම් එකකුත් නිම කරලා තියෙනවා. එන්න අපි ගිහින් බලමු ඇතුළට කොහොමද ඒකේ බාත්රූම් ඒරියා එක සහ බෙඩ්රූම් එක කොහොමද කියලා. සම්බන්ධ වෙන ස්ටෙයාකේස් එක ළඟ මේ ස්ටෙයාකේස් එක ගැන කතා කරොත් අපි ෆස්ට් ෆ්ලෝර් එකට එන එන්ට්‍රන්ස් එකේ ඉඳලා බැලුවොත් අපිට පල්ලෙහා පැන්ට්‍රි එක පේන ආකාරයට තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ.
ඉතින් අද දවසේ අපි ඔබට පෙන්වු මෙම හුරු බුහුටි නිවස දෙමහල් නිවසක් විදිහට නිර්මාණය කරත් අපේ සේවාදායකයන්ගේ අවශ්‍යතාවය අනුව අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක විතරක් ඉදිකිරීම කළා අවසන් කරා. ඉතින් DMX Planning and Construction ආයතනය හරහා නිවාස සැලසුම වගේම සියලුම ඉදිකිරීම් කළ අවසන් කළ බාර දුන්න මෙම නිවස මේ වන විට අවුරුදු 3ක් වගේ ගත වෙලා තියෙනවා අපි ඉදිකිරීම අවසන් කරලා. ඒ වගේම අපි මේ සේවාදායකයෝ ගැන කතා කරොත් ඊෂා මහත්මිය අපිත් එක්ක මේ වෙන විට අවුරුදු 4ක වගේ සම්බන්ධතාවයකින් වැඩ කරලා තියෙනවා. ඇයගේ සුහදශීලීත්වය මේ වෙනකොට අගය කරන්න ඕනේ. ඇයගේ සියලුම නිවාස සැලසුම් සහ ඉදිකිරීම සඳහා නැවතත් අපිව තෝරා ගැනීම සම්බන්ධව කෘතවේදී වෙනවා. අපිත් එක්ක හරිම සුහදශීලීව හෘදයාංගම කටයුතු කරන ඇයව අපි හරි ආදරෙන් මතක් කරනවා.